හරි ළමයි. පොඩි වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා හිතුවේ. මේ වෙලාවේ සමහර ළමයි ෆිසිකල් කෙමිස්ට්‍රි ප්‍රශ්න අතෑරලා සම්පූර්ණයෙන්ම අතෑරලා දාලා විභාගෙට යන්න ලැහැස්ති වෙනවා. ඒ වැඩේ කරන්න එපා. හරිද? ඔය කට්ටිය දන්නවා සාමාන්‍යයෙන් ෆිසිකල් කෙමිස්ට්‍රි වලින් MCQ ප්‍රශ්න 10ක් ඇහෙනවා. MCQ ප්‍රශ්න 10ක් එනවා කියන්නේ සම්පූර්ණ ලකුණු 10 යන්නේ. ඔය කට්ටිය එක ලකුණක් ගන්න ස්ට්‍රක්චර්ඩ් එසේ එකට හරි එසේ එකට හරි කොච්චර ප්‍රමාණයක් ලියන්න ඕනේද? ලකුණු 20ක් ලියන්න ඕනේ. හරිද? දන්නේ ස්ට්‍රක්චර්ඩ් එසේ එකේ එසේ එකේ ලකුණු ඔක්කොම හම්බෙන්නේ ලකුණු 1000ක් කියලා. හරි. ඒතර මේක 20ෙන් බෙදුවා 20ෙන් බෙදලා තමයි හම්බෙන්නේ ලකුණු 50 නේද? එතකොට ලකුණු 20ක් ගන්න ඕනේ එක ලකුණක් ගන්න. 100න් එක ලකුණක් ගන්න ලකුණු 20ක් ගන්න ඕනේ. හරිද? ඊට වඩා ලේසියිනේ. එක MCQ එකක් ගෙවුවොත් එක ලකුණක්. එතකොට MCQ 10ක් පහුගිය විභාග ප්‍රශ්නවල 10ක් හෝ 11ක් ඒ ආසන්න ප්‍රමාණයක් අහලා තියෙනවා ෆිසිකල් කෙමිස්ට්‍රි වලින්. හරිද? එතකොට ඒ MCQ පැත්තේ අහලා තියෙන ප්‍රමාණය ඊට අමතරව තුන්වෙනි ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්නය අහන්නේ ෆිසිකල් කෙමිස්ට්‍රි වලින්. ඒක අපිට කියන්න බෑ හරියටම මෙන්න මේ ෆිසිකල් පාර්ට් එකෙන් තමයි අහන්නේ කියලා. එහෙම කියන්න බෑ. ඒක එක්ක pH ගානක් වෙන්න පුළුවන්. පොඩි pH ගාන ලොකු එකක් නෙමෙයි. එහෙම නැත්නම් KPKC එන්තැල්පි වායු නියම වාෂ්ප KD ඒ කුමන හෝ ආකාරයේ ගානක් වෙන්න පුළුවන්. හරිද? එතකොට ඒකට සාමාන්‍ය ලකුණු 100ක් වෙන්න වෙනවනේ තුන්වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නයට ලකුණු 100ක් වෙන වෙනවා. ඊට පස්සේ 5 සහ 6 ප්‍රශ්නත් ෆිසිකල් කෙමිස්ට්‍රි නේද? ඊට පස්සේ 7 වෙනි ප්‍රශ්නෙට පැත්තට ගියොත් 7 ඒ පාර්ට් එක විද්‍යුත් රසායනය ආශ්‍රිත හැන ප්‍රශ්නයක් තමයි 7 ඒකට වැටෙන්නේ. ඊට අමතරව C පාර්ට් එකේ 9 ඒ ප්‍රශ්නය C පාර්ට් එකේ 9B ප්‍රශ්නය 9B C කොටසේ 9B ප්‍රශ්නයත් ඉනෝගනික් ගණනය කිරීමක් ආශ්‍රිත ප්‍රශ්නයක් තමයි වැටෙන්නේ. ඒතර සාමාන්‍ය මේ ප්‍රශ්නයට ලකුණු 75ක් වගේ වැටෙනවා. ඒතොර ළමයින්ට තේරෙනවද ෆිසිකල් කෙමිස්ට්‍රි කොච්චර වැදගත්ද කියලා? දැන් මේ වෙලාව අපි ඉන්නේ තියරි ඉගෙන ගන්න පුළුවන් වෙලාවක නෙමෙයි. නමුත් එහෙමයි කියලා සම්පූර්ණයෙන්ම ෆිසිකල් කෙමිස්ට්‍රි අතෑරලා යන්නත් එපා. ඒකට අපි වැඩක් විදිහට විභාග ප්‍රශ්න ඇසුරෙන් MCQ සහ එසේ ප්‍රශ්න සාකච්ඡා කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. හරිද? ඒකෙදි අපිට සාකච්ඡා කරන්න පුළුවන් මට්ටමේ තියරි කොටස් තියෙන්නේ. උදාහරණයක් විදිහට KSP ඊට අමතරව KD මේ වගේ පොඩි පොඩි තියරි කොටස් සාකච්ඡා කරගෙන ඒව ගණන් හදමින් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ වැඩේ යන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ. හරිද? සම්පූර්ණයෙන්ම නොමිලේ යන්නේ. කැමති අය වැඩේට සෙට් වෙන්න. හැමදාම රාත්‍රී 8ට වැඩේ යනවා. හරි? ඒක තමයි මේ පණිවිඩයක් විදිහට තමයි දෙන්නේ වීඩියෝ එක කරේ. එහෙනම් කැමති අය 8ට හෙට 8ට සෙට් වෙමු.